සුරේෂ් සලේ මහත්මයාව නීතියට වංගු දාලා අත්අඩංගුවට අරගෙන මාස 2ක් ගත වෙනවා. එතුමාට යුක්තිය ඉටු කරනවා වෙනුවට අධිකරණයට වැරදි කරුණු යොමු කරමින් අධිකරණය නොමග යවන්න උත්සාහ කරමින් ඊටත් වඩා රටත් සමාජයත් ජනතාවත් දිගින් දිගටම නොමග යවමින් ශානි අබේසේකරත් සිරිල් ගාමිණී පියනමත් ඒ වගේම පාද රොහානුත් තුන්දෙනා වෙනම නාට්‍යයක් පාස්කුව වෙනුවෙන් පවත්වාගෙන යනවා. දැන් මම දැක්කා දවසකට කලින් සිරිල් ගාමිණී පියනම සිහිපත් කරනවා පාස්කුව සිද්ධ කිරීම සහරාන්ලා විතරක් නෙවෙයි හමුදා බුද්ධ්‍යංශෙත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ තව ආරක්ෂක අංශත් ඉන්නවා. හැබැයි අපි මේ ඔක්කොම ආරක්ෂක අංශ වලට චෝදනා කරනවා නෙවෙයි කියලා. හැබැයි අපිටත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ ත්‍රස්තවාදීන් විදියට වැඩ කරන කාලේ ඔවුන් රජයේ හමුදාවන්ගෙන් නීතියෙන් පොලිසියෙන් බේරුනේ සිවුරාස්සේ ලෝගුවස්සේ රිංගලා. වර්තමාන ජනාධිපතිවරයාත් කාලයක් සිවුර ඇතුලේ හාමුදුරු නමක් විදියට වෙස්වලා ගත්ත අය. ලාල්කාන්ත මන්ත්‍රීවරයාත් එහෙම අය. ඒ අය මේවා පිළි අරගෙන තිනවා යම් යම් තැන්වල. ඉතින් අපිට බරපතල සැකයක් එනවා ඒ විදියටම ලෝගුවස්සට රිංගපු කෙනෙක්ද කියලා මේ සිරිල් ගාමිණී පියනම. මොකද ඔහු වැඩ කරන්නේ කතෝලික සභාවට නෙවෙයි. පැහැදිලිව පේන ඔහු වෙනම න්‍යාය පත්‍රයක ජනතා විමුක්ති පෙරමුණේ පඳුරු පායික්තම් මැද වෙනම න්‍යායක මේ රට නොමග යවමින් ජනතාවත් නොමග යවමින් අර මියදුන 200 ගණනක ජීවිත උගසට තියාගෙන ඔහුගේ දේශපාලනයක් කරගෙන යනවා. එනිසා අපි සිරිල් ගාමිණී පියනමගෙත් ඒ වගේම පාද රොහාන්ගෙත් මේ හැසිරීම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මොකද කාදිනල් තුමන් කාලයක් මේක ප්‍රශ්න කරමින් ආවා මහමොලකරු සම්බන්ධව. හැබැයි එතුමට නිසි විදියට කරුණු සමාජගත වෙද්දී වැටහුණා මේ මහමොලකරු කතාවක් ඇත්තටම මේකේ නෑ කියලා. ඒ නිසා එතුමා නිහඬ වෙද්දී බොරු වාර්තා බොරු සාක්ෂි සකසමින් ඒවා ශානි අබේසේකරත් එක්ක උවමාරු කරගනිමින් මේ සිරිල් ගාමිණී සහ පාද රොහාන් මේ රට ඇතුලේ වෙනම ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා වෙනම නාට්‍යයක් රඟපාගෙන යනවා.